ආයිබෝවන් යාළුවනේ. අද අපි කතා කරන්නේ ලංකාවේ පිළිගත් රජයේ ආයතනයක් වන සතොස. එහෙමත් නැත්නම් සමුපකාර තොගවෙළඳ සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේ ඇති වෙලා තියෙන ඉතාමත් වටිනා ඉහළ පෙළේ රැකියා අවස්ථා කිහිපයක් ගැනයි. කළමනාකරණ ක්ෂේත්‍රයේ ඉහළටම යන්න බලාපොරොත්තු වෙන අයට මේක කදිම අවස්ථාවක්. වීඩියෝව අවසානයේ දක්වා බලන්න අයදුම් කරන විදිහත් මම සම්පූර්ණයෙන්ම පැහැදිලි කරනවා. මේ පුරප්පාඩු නිවේදනය නිකුත් කරලා තියෙන්නේ වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ යටතේ ක්‍රියාත්මක වන සමුපකාර තොග වෙළඳ සංස්ථාවෙන්. මෙම පුරප්පාඩු පවතින්නේ සතොස ප්‍රධාන කාර්යාලය වෙනුවෙන්. විශේෂයෙන්ම මතක තබා ගන්න මේ සඳහා අයදුම් කළ හැකි ශ්‍රී ලංකා පුරවැසියන්ට පමණයි. මිහි ප්‍රධාන වශයෙන් සහකාර සාමාන්‍යාධිකාරී ඇසිස්ටන්ට් ජෙනරල් මැනේජර් තනතුරු 3ක් සඳහා පුරප්පාඩු කැඳවලා තියෙනවා. අපි බලමු ඒ මොනවාද සහ අදාළ විශේෂේත්‍රයන් මොනවාද කියලා. පළමු තනතුර සහකාර සාමාන්‍යාධිකාරී මූල්‍ය. මේ සඳහා ගණකාධිකරණය, මූල්‍ය, ව්‍යාපාර පරිපාලනය හෝ වාණිජය යන ක්ෂේත්‍රයකින් අයදුම් කරන්න පුළුවන්. දෙවන තනතුර සහකාර සාමාන්‍යාධිකාරී සැපයුම්. මේකට අදාළ වෙන්නේ සැපයුම් ජාල කළමනාකරණය, ව්‍යාපාර කළමනාකරණය, ව්‍යාපාර පරිපාලනය, ගණකාධිකරණය, මූල්‍ය හෝ වාණිජය යන විශේෂේත්‍රයි. තුන්වන තනතුර සහකාර සාමාන්‍යාධිකාරී මෙහෙයුම්. අලෙවිකරණ කළමනාකරණය, ව්‍යාපාර කළමනාකරණය, රාජ්‍ය කළමනාකරණය හෝ වාණිජය යන ක්ෂේත්‍රයන් නියැලෙන අයට මේ සඳහා අයදුම් කළ හැකියි. දැන් අපි බලමු මේ තනතුරු සඳහා ඉල්ලන අධ්‍යාපනික සහ වෘත්තීය සුදුසුකම් මොනවාද කියලා. මේ සඳහා ප්‍රධාන ක්‍රම දෙකකට සුදුසුකම් සපුරන්න පුළුවන්. පළමු ක්‍රමය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව UGC විසින් පිළිගත් ඉහත සඳහන් කළ අදාළ විශේෂේත්‍රයකින් උපාධියක් ලබා තිබිය යුතුයි. ඒ සමගම පශ්චාත් උපාධි සුදුසුකමක් හෝ පිළිගත් වෘත්තීය වරලත් ආයතනයක සමාජිකත්වයක් තිබිය යුතුයි. ඊට අමතරව පළමු උපාධිය ලබා ගැනීමෙන් පසුව රාජ්‍ය සංස්ථාවක, ව්‍යවස්ථාපිත මණ්ඩලයක, ආයතනයක හෝ පිළිගත් පෞද්ගලික ආයතනයක කළමනාකරණ මට්ටමේ අවම වශයෙන් වසර 13ක පළපුරුද්දක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. එහෙමත් නැත්නම් දෙවන ක්‍රමයේ යටතේ තනතුරට අදාළ ක්ෂේත්‍රයෙන් පිළිගත් වෘත්තීය වරලත් ආයතනයක පූර්ණ සමාජිකත්වය ලබා තිබීම අවශ්‍යයි. ඒ සමගම රාජ්‍ය සංස්ථාවක, මණ්ඩලයක, ව්‍යවස්ථාපිත ආයතනයකෙහි පිළිගත් පෞද්ගලික ආයතනයක කළමනාකරණ මට්ටමේ අවම වශයෙන් වසර 13ක පළපුරුද්දක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. මේ තනතුරු සඳහා ලැබෙන වැටුප් සහ දීමනා ගැන කතා කළොත් HM1 2025 යටතේ රුපියල් 1,43,120ක ආරම්භක වැටුපක් හිමිවන අතර රුපියල් 4,100 බැගින් වූ වාර්ෂික වර්ධක 15ක් සමග උපරිමය රුපියල් 2,04,620 දක්වා වැටුප් පරිමාණයක් හිමි වෙනවා. ඊට අමතරව 2024 දින ඇති කළමනාකරණ සේවා චක්‍ර ලේඛාංක 0.1/2024ට අනුව ජීවන වියදම් දීමනාවද අයදුම්කරුවන්ට හිමි වෙනවා. මේ සුදුසුකම් සපුරන ඔබ අයදුම් කරන්නේ මෙහෙමයි. මේ සඳහාව වෙනම මුද්‍රිත අයදුම් පතක් නැහැ. අයදුම්කරුවන් විසින් තමා විසින්ම පිළියෙල කරගත් අයදුම් පතක් තමයි යවිය යුත්තේ. අවසන් දිනය 2026 මැයි මාස 25 වන දින හෝ ඊට පෙර අයදුම්පත් යොමු කළ යුතුයි. යවිය යුතු ක්‍රමය අයදුම්පත් අනිවාර්යෙන්ම ලියාපදිංචි තැපෑලෙන් පමණක් යවන්න වග බලාගන්න. ලියුම් කවරය ඔබ අයදුම්පත් යවන ලියුම් කවරයේ වම්පස ඉහළ කෙළවරේ ඔබ අයදුම් කරන තනතුරු නාමය පැහැදිලිව සඳහන් කරන්න අමතක කරන්න එපා. යවිය යුතු ලිපිනය සභාපති සමුපකාර තොගවෙළඳ සංස්ථාව 27 වොක්ෂෝල් වීදිය කොළඹ 2 යන ලිපිනයටයි. ඉතින් මේ සුදුසුකම් සපුරන කළමනාකරණ ක්ෂේත්‍රයේ ඉහළ අත්දැකීම් තියෙන කෙනෙක් නම් මේක ඉතාමත් හොඳ අවස්ථාවක්. ඔයාගේ යාළුවෙක්ට හෝ පවුලේ කෙනෙක්ට මේ සුදුසුකම් තියෙනවා නම් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක යාලට ෂෙයා කරන්න. වීඩියෝ එක ගැන ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. තවත් මේ වගේ වැදගත් රැකියා අවස්ථා ගැන දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. ගිහින් එන්නම් සුබ දවසක්.